සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අපි අද කතා කරන්න යන්නේ ලැප්ටොප් එකක් නැත්නම් ලැප්ටොප් එකක මව්පුවරුවක් අලුත් වැඩියා කරගන්නේ කොහොමද කියන එකේ මූලික පියවරක්. එහිදී මම මුලින්ම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා IO control එක ගැන. ඒ කියන්නේ බොහෝ වෙලාවට අපි කියනවා ඒක PBC කියලා කියනවා. සමහරවිට super IO කියලාත් කියනවා. ඉතින් මේක ගැන තමයි වැඩි වශයෙන් අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊට අමතරව මදර්බෝඩ් එකක් සකසලා තියෙන්නේ කොහොමද? ඒ සකසලා තියෙන ආකාරයෙන් අපි ප්‍රයෝජන අරගෙන මේ අලුත් වැඩියා කිරීම කරන්නේ කොහොමද කියන එක ගැන මූලික වශයෙන් කියන්න කැමතියි. එතකොට මේ මව්පුවරුවක් මුලින්ම නිෂ්පාදනය කරනවා ඉංජිනේරුවරයෙක් හෝ ඉංජිනේරුවන් කිහිප දෙනෙක් එකතු වෙලා. එතකොට මේ මව්පුවරු නිෂ්පාදනය කරන සමාගම් බොහොම අතලොස්සයි ලෝකේ තියෙන්නේ. 4ක් හෝ 5ක් තියෙනවා ලෝකේ. මේ එකක් තමයි වින්ස්ට්‍රෝන් කෝපරේෂන් කියලා කියන්නේ. ඉතින් මේගොල්ලෝ මේ ඉංජිනේරුවරුන් විසින් මේ මව්පුවරු නිෂ්පාදනය කරන ප්‍රථම හදන දත්ත සැකසුමක් තමයි දැන් ඔබට මේ දැක ගන්න පුළුවන් වෙන්නේ. අපි මේකට බ්ලොක් ඩයග්‍රෑම්ස් කියනවා. සමහර ස්කෙමැටික් ඩයග්‍රෑම්ස් කියලා මේකට කියනවා. බොහෝ වෙලාවට ස්කෙමැටික් එකක් කියලා තමයි ගොඩක් අය පාවිච්චි කරන්නේ මේ ශ්‍රේෂ්ඨයේදී. එතකොට ඉතින් මේ හදලා තියෙන මව්පුවරුවට අදාළ සියලුම දත්ත එහෙම ඒ කියන්නේ සිග්නල් වෝල්ටේජස් ඒ යන්නේ කොහොමද කියන එක මෙම පත්‍රිකාවේ නැත්නම් ස්කෙමැටික් ඩයග්‍රෑම් එකේ සඳහන් වෙලා තියෙනවා. ඉතින් මේක කියවීම සඳහා දැනුමක් අවශ්‍ය වෙනවා. මේක කොහොමද ඒගොල්ලෝ හදලා තියෙන්නේ කියන එකත් ඒගොල්ලෝ යම්කිසි ක්‍රමානුකූල විදිහකට තමයි ඒ හදලා තියෙන විදිහ ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් ඒක අපි දැනගන්න ඕනේ. ඉතින් මූලික වශයෙන් මම මේකෙදි ඒ අවශ්‍ය කොටස් පමණක් මේ අවස්ථාවේදී ප්‍රථමයෙන් ඉදිරිපත් කරනවා. එතකොට මේ පුවරුවේ මේ ඔබට මේ දිස්වන්නේ පළවෙනි පිටුව. මේ පළවෙනි පිටුවේදී මේ ඉදිරියේදී තියෙනවා මේක ඒගොල්ලන්ගේ ප්‍රොජෙක්ට්ස් ගැන තියෙන සටහන. ඊට පස්සේ තමයි මෙතනදී සියලුම ඒ අදාළ උපාංග වෙන දල විස්තරයක් සැකසූ ආකාරයක් තමයි මේකදී දිස් වෙන්නේ. මෙතෙන් සියලුම දේවල් ඔබට අඳුර ගැනීමේ හැකියාවක් තියෙනවා මේ මව්පුවරුව ගැන. මෙතන ප්‍රධානම වශයෙන් BGA chip 3ක් තියෙනවා. ඒ කියන්නේ ball grid array කියලා කියනවා. මේක EM බෝල මගින් මව්පුවරුවට සම්බන්ධ කරලා තියෙන chips 3ක්. මේ chips 3 මෙතන තියෙන PCH GPU නේ. CPU එක මේ අවස්ථාවේදී සම්බන්ධ කරලා නැහැ. මේක PGA වශයෙන් pin grid array වශයෙන් තමයි තියෙන්නේ. සමහර අවස්ථාවලදී ඔබට දැක ගන්න පුළුවන් CPU එකත් මව්පුවරුවටම BGA ආකාරයට සම්බන්ධ කරලා තියෙනවා. ඉතින් මේ ප්‍රධානම වශයෙන් මේ තුන හැරෙනකොට මදර්බෝඩ් එකක ගොඩක්ම වැදගත් වෙන එකක් තමයි IO controller එක නැත්නම් super IO කියලා කියනවා. ඉතින් මේ CPU එක හා සම්බන්ධ වෙනවා RAM. ගොඩක් වෙලාවට අපි කතා කරන random access memory මේ RAM සම්බන්ධ වෙන්නේ CPU එකේ DDR3 වල තමයි මේ RAM CPU එක හා සම්බන්ධ වෙන්නේ. ඊට ප්‍රථමයෙන් GMCH එක හා සම්බන්ධ වෙලා තිබුණා DDR2 වලදී. එතකොට AMD GPU එකක් තමයි මේ CPU එක හා සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේ AMD GPU එකට සම්බන්ධ වෙලා තියෙනවා VRAM. එතකොට මම මේක පික්චර් එකකින් පෙන්නන්නම්. ඇත්තටම ඒ කියන්නේ දාල මව්පුවරුවක් අරගෙන තියෙන ආකාරයට පෙන්වන්නම්. නමුත් මෙතෙන්දී මම මේ දල සටහන පමණක් ඔබට ඉදිරිපත් කරනවා. මේ VRAM කියලා කියන්නේ මේ GPU එක රන් කරන්න අවශ්‍ය වෙන random access එකක්. ඒකත් BGA chip එකක් විදිහටම බෝඩ් එක සම්බන්ධ වෙලා තියෙන්නේ. කුඩා chip එකක්. thermal sensor එකක්. මේ thermal sensor එකත් GPU එක සම්බන්ධ වෙන ආකාරය තමයි මෙතනින් පෙන්වන්නේ.
මේ thermal sensor එක තමයි අපේ මේ GPU එකේ තියෙන උෂ්ණත්වයේදී උෂ්ණත්වය පාලනය කරන්න. ඒ කියන්නේ අවශ්‍ය වෙලාවට ඒ ෆෑන් එකක් තියෙනවා නම් ඒ ෆෑන් එකේ වේගය අදාළ වේගයන් නිර්ණය කරලා ඒ විදිහට කටයුතු කරන්න තමයි මේ thermal sensor එක. මේ thermal sensors තියෙනවා CPU එකේ PCH එකේ දෙකේම තියෙනවා. මේ අවස්ථාවේදී උෂ්ණත්වය අධික වුණොත් මව්පුවරු ක්‍රියා විරහිත කරන්න මේම මගින් හැකියාව තියෙනවා. ඉතින් CPU එක හා සම්බන්ධ වෙන උපාංග තමයි මෙතන ඔබට දැක ගන්න පුළුවන් වෙන්නේ. PCH එකේදී PCH එකේ ගොඩක් දේවල් කන්ට්‍රෝල් කරනවා. මේකෙදී බලන්න SATA connector, SATA port 0, SATA port 4. මේ SATA connector එක කියන්නේ hard disk එක. මේ hard disk එකේදී සියලුම ක්‍රියාකාරීත්වය මූලික වශයෙන් පාලනය කරන්නේ PCH එක හරහා තමයි. මෙතන දක්වලා තියෙන්නේ optical disk drive connection. ඒ කියන්නේ DVD drive එක. මේ DVD drive එකේ පාලන කටයුතු බාර වෙන්නේ PCH එක තමයි. ඉතින් මේ PCH එක සහ VGA connector එකත් ඒ හා සමානව PCH එක මගින් පාලනය කරනවා. mini PCI මේක Wi-Fi card එක. එතකොට මේ Wi-Fi card එකත් පාලනය වෙන්නේ PCH එක හරහා තමයි. SIM slot එක සමහර laptops වල දැකලා ඇති. ඒ තියෙන SIM slot. එතකොට ඒ වගේ පාංග පාලනය කරනවා PCH එකෙන්. එතකොට දැන් මේ වගේ එකක යම්කිසි අඩුපාඩුවක් නැත්නම් ක්‍රියා විරහිතතාවයක් ඇති වුණොත් අපිට අදහසක් තියෙනවා මේ පාලනය කරන්නේ කොතනින්ද කියන එක. එතකොට ඒ ගැන අදහසක් දැනගන්න තමයි අපිට මේ පත්‍රිකාව වැදගත් වෙන්නේ. නැත්නම් අපි දන්නේ නැහැනේ කොතනින්ද මේක මේ පාලනය වෙන්නේ කියලා. එතකොට ඒ අදහස දැන ගැනීම සඳහා තමයි අපි මේ ස්කෙමැටික් ඩයග්‍රෑම් එක පාවිච්චි කරන්නේ. නැත්නම් නිකන් ඉස්සර නම් ගොඩක් පළපුරුද්දෙන්මයි කරේ. ඒ දවස්වල මේ ස්කෙමැටික් ඩයග්‍රෑම්ස් තිබුණේ අන්තර්ජාලය තිබුණ නැති නිසා ඉස්සර හිටපු ඒ ඉලෙක්ට්‍රොනික්ස් කරන අය ඒගොල්ලොන්ගේ පළපුරුද්දෙන්ම තමයි මේ දේවල් අඳුරගත්තේ. ඉතින් එතකොට වෙන වැරදි වැඩි. මෙතන හරියටම අපිට කියන්න පුළුවන් මේ දේ මේ තියෙන ධාරාවන් වෝල්ටේජස් සිග්නල්ස් මේ දේ මෙතන තිබිය යුතුමයි. එතන තියෙන්නේ නැත්නම් ඒක ප්‍රශ්නයක්. ඒ නිසා තමයි මේක වැඩ කරන්නේ නැත්තේ කියන එක හරියටම කියන්න පුළුවන්. හරි. එතකොට මේ තමයි mini PCI Express නැත්නම් අපි කියන Wi-Fi card එක. Wi-Fi card එක පාලනය වෙන්නේ PCH එක හරහා තමයි. එතකොට audio connectors, එතකොට audio jack, headphones ඒවා පාලනය වෙනවා. ඒ ආකාරය තමයි මේ දක්වලා තියෙන්නේ. eSATA ports පාලනය වෙනවා. එතකොට USB ports මෙතන තියෙනවා. USB 2.0 ports හතරක් තියෙනවා. 1, 2, 3යි. මේ පැත්තේ එකක් තියෙනවා 4යි. මේ USB ports පාලනය වෙන්නේ PCH එක හරහා තමයි. එතකොට new card connection එක. එතකොට media card readers. මේ card readers පාලනය වෙනවා PCH එක හරහා. RJ45 නැත්නම් අපි කියනවා ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක. එතකොට කේබල් එක කනෙක්ට් කරන ජැක් එක ඒ හරහා ඒ පාලනය වෙන ආකාරය තමයි මේ කනෙක්ෂන් සෙට් එක තමයි මේ පෙන්නලා තියෙන්නේ. මෙතනත් මේ PCI Wi-Fi card එකක් පෙන්නලා තියෙන්නේ. ඇත්තටම Wi-Fi card එකක් එන්නේ නැහැ මව්පුවරුට. නමුත් මේගොල්ලෝ ඩිසයින් කරනකොට ඒ අදාළ සමාගම් වලට අවශ්‍ය විදිහට අපි කියමු මේගොල්ලන්ගේ වයරින් ඩයග්‍රෑම් මේ පැත්තෙන් එනවනම් ඒ කියන්නේ ඒ පහසු විදිහට මොකද මේ PCI වයර්ලස් කාඩ් එකේ කනෙක්ෂන් එක ඇන්ටනාවට යන්න ඕනේ. ඒක ඇන්ටනාවේ තියෙන්නේ LCD එක උඩ. එතකොට මේ වයරින් ඩයග්‍රෑම් එක ඒගොල්ලෝ ඩිසයින් කරන විදිහට පහසු වෙන්න තමයි මේගොල්ලෝ දෙපැත්තටම දාලා ඒ කනෙක්ෂන්ස් දෙකක් දීලා තියෙන්නේ. බොහෝ වෙලාවට තියෙන්නේ එකයි. එතන fingerprint Bluetooth
මේ දෙකම පාලනය වෙන්නේ PCH එක හරහා තමයි. HDMI කනෙක්ෂන් එකත් PCH එක හරහාම පාලනය වෙනවා. එතකොට බලන්න මෙතන ගොඩක් උපාංග පාලනය වෙන්නේ PCH එක හරහා තමයි. ඒ කියන්නේ ගොඩක් ලොකු කර්තව්‍යයක් PCH එක මගින් මව්පූරුවට ලබා දෙනවා. ඉතින් මේ වගේ ගොඩක් දේවල් මේ දවස්වල මේ උපාංග වලට වෙන වෙනම ICs තිබුණා. නමුත් මේ සේරම එකතු කරලා මේ PCH එකක් හදලා ඒගොල්ලෝ එකක් මගින් පාලනය කරන්න තමයි දැන් අලුතෙන් එන මදර්බෝඩ්ස් වල තියෙන්නේ. එතකොට PCH එකත් අයින් කරපු අවස්ථා තියෙනවා. ඒ කියන්නේ CPU එක මගින් සියලුම දේවල් පාලනය කරන අවස්ථා ඉදිරි දැනටමත් ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේ අවස්ථාවල ඒ කියන්නේ ඉතාමත්ම විනාඩිකයි CPU එකක් inbuilt PCH එකක් තියෙන CPU එකක්. එතකොට බලන්න KBC එක නැත්නම් IO control එක පාලනය වෙන්නේ PCH එක හරහා තමයි. නමුත් මේ IO control එක PCH එක හරහා පාලනය වුණාට මේ IO control එක ඉතාමත්ම වැදගත්ම control එකක්. මේක BGA නෙවෙයි. ඒ කියන්නේ board pin මේක LED වලින් board එක සම්බන්ධ වෙලා නැහැ. මේක සම්බන්ධ වෙලා තියෙන්නේ IC එකක් වගේ pin තියෙන IC එකක්. නමුත් මේකේ අලුතෙන් එන ICs වල pin 128ක් තියෙනවා. ඉතින් මේකෙන් ඉතාමත්ම ලොකු කාර්යයක් කරනවා මේ ලැප්ටොප් මදර්බෝඩ් එකේ ක්‍රියාකාරීත්වයට. ගොඩක් වෙලාවට මේ IO control එකකින් කරන්නේ IC එකකින් IC එකට ධාරාවන් සහ සිග්නල් ගලා යන ආකාරය හරියට නිර්ණය කරලා PCH එකට සහ CPU එකට දත්ත ලබා දීමක් කරනවා. ගොඩක් වෙලාවට සමහර අවස්ථාවලදී PCH එකයි CPU එකයි මේ දෙකටම වඩා ලොකු කාර්යභාරයක් කරත් යම්කිසි කාර්ය කිරීමට පෙර මේ IO control එක දැනුම් දීමක් කරනවා. මේ සෑම දෙයක්ම මේ IO control එකට දැනුම් දෙන්න ඕන. දැන් අපි කියමු උදාහරණයක් විදිහට මේක උදාහරණයක් තමයි SATA කනෙක්ටර් එකට 5 volts රිලීස් කරනවා කියලා PCH එකෙන්. ඉතින් PCH එකෙන් 5 volts රිලීස් කරනවා නම් මේ රිලීස් කරනවා කියන එක අපි හිතමු ඒක දැනුම් දෙන්න ඕන IO control එකට. දැන් මේක ඇත්තටම මේකේ voltage එක තියෙනවා. මේක රිලීස් කරන්නත් පුළුවන්. නමුත් මේ දැනුම් දෙන අපේ බොහෝ වෙලාවට අපි කියන්නේ enable signals. එතකොට බොහෝ වෙලාවට KBC එක මගින් තමයි පාලනය කරන්නේ. එතකොට මේ වගේ ඒ දැනුම් දීමක්වත් මේ KBC එකට ආවේ නැත්තම් ඒ දැනුම් දීම පවා ඉන්ටරප්ට් වුණොත් මේකෙදි සම්පූර්ණයෙන්ම මව්පූරුව නවතින්න පුළුවන්. ඒකයි මේක ගැන දැනගැනීම ඉතාමත්ම වැදගත්. මේක ගොඩක් වෙලාවට මව්පූරුවේ ස්ටාර්ට්අප් සීක්වන්ස් එකේදී ලොකු කාර්යභාරයක් කරන්නේ IO control එක මගින් තමයි. එතකොට මේ අවස්ථාවේදී IO control එකකින් දැන් flash drive එකයි sensor එකයි පාලනය වෙනවා. එතකොට keyboard එක touch pad එකත් පාලනය වෙන්නේ IO control එකෙන් තමයි. KBC එක වැඩ කළ යුත්තේ කොහොමද කියලා ලියලා තියෙන්නේ BIOS ROM එකේ තමයි. එතකොට මේකේ දෙන දත්ත අනුව තමයි IO control එක නැත්නම් KBC එක ඒ විධානයන් ICs වලට ලබා දෙන voltage release වෙන විදිහ signal ලබා දෙන විදිහ තීරණය වෙන්නේ ඒ ලියලා තියෙන විදිහෙන් තමයි. ඒක නිසා තමයි බොහෝ වෙලාවට flash ROM එක crash වුණාම no display no power ඔය හැම දෙයක්ම සිද්ධ වෙන්න පුළුවන්. හරි. එතකොට අපි බලමු ඇත්තටම මව්පූරුවක මේ බ්ලොක් ඩයග්‍රෑම් එකේ තියෙන දේවල් කොහොමද පිළිලා තියෙන්නේ කියලා. ඉතින් පොඩ්ඩක් බලමු මේ ඇත්තටම මේ පාලන ඩයග්‍රෑම්ස් වල කියන්නේ PCH එකේ ඉන්නේ ඉස්සරලා කොහොමද මේක මේ
ඩයග්‍රෑම් එක සකස්සලා තින්නේ කියලා. මේක මේ බලමු HP DV2000 වල කොහොමද තිබුණේ. ඒකෙත් උඩ PCH එකක් නෙමෙයි තිබුණේ. ඇත්තටම ICH තිබුණේ. එතකොට බලන්න PCH එක කොටස් දෙකකට බෙදලා තිබුණා ICH සහ GMCH කියලා. එතකොට DDR2 වල CPU එක හරහා නෙමෙයි RAM පාලනය වෙන්නේ. RAM පාලනය වෙන්නේ GMCH එක හරහා. එතකොට GMCH එක හරහාම තමයි LCD කනෙක්ටර්, CR කනෙක්ටර්, TV out වගේ ඒ දේවල් සියලුම දේවල් පාලනය වුණේ GMCH එක හරහා තමයි. මේ වගේ අවස්ථාවල repair cost එක ගොඩක් අඩු වෙලා තිබුණා. මොකද මේ දේවල් PCH එකකට වඩා ලාභ නිසා. නමුත් දැන් PCH එකෙන් සියලුම දේවල් පාලනය කරන නිසා එම පාංගු වල මිල අධික වෙලා තියෙනවා. හොඳයි බලමු මදර්බෝඩ් එක කොහොමද ඒ බ්ලොක් ඩයග්‍රෑම් එකේ තියෙන කොටස් පිළිතලා තියෙන්නේ කියලා. පොඩි සරල හැඳින්වීමක් ලබා ගමු. ඇත්තටම ලැප්ටොප් මදර්බෝඩ් එක කොහොමද මේ කියපු උපාංග පිළිතලා තියෙන්නේ කියලා. එතකොට බලමු මේ CPU එක ප්‍රධාන වශයෙන් අපි බ්ලොක් ඩයග්‍රෑම් එකේ උඩින්ම දැක්කේ CPU එක. ඒ CPU එක තමයි මේ තියෙන්නේ. එතකොට අපි CPU එකත් එක්ක බ්ලොක් ඩයග්‍රෑම් එක කනෙක්ට් වෙලා තිබුණා AMD GPU එක. ඒ GPU එක තමයි මේ GPU එකක් හා සම්බන්ධ වෙලා තිබුණා VRAM. මේක තමයි chip එක. VRAM අවශ්‍ය වෙන RAM memory එක මෙමගින් තමයි ලබා දෙන්නේ. මේ RAM අවශ්‍ය ප්‍රමාණයට දාන්න පුළුවන්. දැන් මේ බෝඩ් එක ඩිසයින් කරලා තියෙනවා තවත් දෙයකට. නමුත් මේ දෙක මේ බෝඩ් එකේ දාලා නැහැ. අවශ්‍ය ප්‍රමාණය ඒකේ දානවා. ඒ කියන්නේ දැන් ඒ සමාගමට අවශ්‍ය වුණොත් ඊට වඩා ලොකු chip එකක් මේකේ ඉන්ස්ටෝල් කරලා වැඩි ග්‍රැෆික් ප්‍රමාණයක් ලබා දෙන්න අවශ්‍ය වුණොත් ඒ chip එක උනත් මේ බෝඩ් එකේ ඒගොල්ලන්ට දාලා ඉවරලා ඒ RAM ප්‍රමාණය වැඩි කරන්න පුළුවන් වෙන විදිහට තමයි compatibility එක වැඩි වෙන ගමන් ඒගොල්ලෝ බෝඩ් එක ඩිසයින් කරලා තියෙන්නේ. මේක තමයි PCH එක. මේකත් BGA chip එකක් විදිහට තමයි බෝඩ් එකේ තියෙන්නේ. මේක තමයි hard disk connector එක. hard disk එක කනෙක්ට් වෙන්නේ මේකට තමයි. මේ පොඩි කේබල් එකක් හරහා මේකට කනෙක්ට් වෙනවා. මේක තමයි optical disk drive එක DVD drive එක කනෙක්ට් වෙන එක. මේක USB ports RJ45 eSATA. එතකොට මෙතන තියෙනවා VGA connector එක. මෙතන තමයි ෆෑන් එක එන්නේ. එතකොට මේ ආකාරයට මේ ඩිසයින් එක හදලා තියෙන්නේ. මේ RAM slot වල අපිට බලා ගන්න පුළුවන්. පින් දැන් බලන්න මේ RAM slot එකේ පින් 204ක් තියෙනවා. මේ 204 පින් පටන් ගන්න විදිහ මෙතන පින් number 1 2 3 4 5 6 ඒ විදිහට තමයි දැන් පින් 204ම යන්නේ. ඒ ආකාරයට යනවා. මේකේ මේ පැත්තෙන් ගියොත් 2 4 6 8 10 විදිහටත් අනිත් පැත්තෙන් 1 3 5 ඒ විදිහටත් යනවා. මෙතන තමයි එතන ගැප් එක තියෙන ගූ එකක් තියෙනවා. ඒ පින් එකේ හැම් එක කැඩෙන. එතකොට මේ පින් ඉතාමත්ම වැදගත් වෙනවා ලැප්ටොප් රිපෙයාර් වලින්. මේ පින් වලින් ගොඩක් තොරතුරු ලබා ගන්න පුළුවන්. මේ අදාළ උපාංග නිසි ආකාරයෙන් වැඩ කරනවද නැද්ද කියලා. ඉතින් එතකොට මේ පින් කන්ෆිගරේෂන් එක කියන්නේ අපිට පින් හදලා තියෙන විදිහ දැනගන්න ඕන. ඇත්තටම මේ විදිහට තියෙන්නේ ඒ පිළිවෙල දැනගත්තේ නැත්නම් මේ ලබා ගන්නා දත්ත නිවැරදි වෙන්නේ නැහැ. බලමු ඊළඟට මොකක්ද තව මේ පැත්තේ තියෙන බලන්න. මේක බැටරි කනෙක්ටර් එක. බැටරිය කනෙක්ට් වෙන්නේ මෙතන තමයි. බැටරිය කනෙක්ට් වෙලා 12 volts ධාරාවක් මෙතනින් මව්පූරුවට ලබා දෙනවා.
මේක තමයි Wi-Fi කනෙක්ටර් එක. Wi-Fi කනෙක්ටර් එක එතනින් Wi-Fi කාඩ් එක කනෙක්ට් වෙන්නේ මේ ස්ලොට් එකට තමයි. මේක DC ජැක් එක නැත්නම් අපි කියනවා ඇඩැප්ටර් එක කියලා කියන්නේ. ඒ ඇඩැප්ටර් එක කනෙක්ට් වෙන්නේ එතනට තමයි. බලමු අනිත් එක මේකේ කොහොමද ගියේ අනිත් පැත්ත. මෙතන ඒ ෆෑන් එක කනෙක්ට් වෙන තැනමයි. එතකොට මෙතන තමයි මේ පවර් බෝඩ් කනෙක්ටර් එක. ඒ කියන්නේ පවර් බටන් එක කනෙක්ට් වෙන කේබල් එක කනෙක්ට් වෙන මෙතන තමයි. ඒ නිසා තමයි පවර් බෝඩ් කියලා මෙතන සඳහන් වෙලා තියෙනවා. සමහර වෙලාවට ඒක සඳහන් වෙන්නේ නැහැ. ඒක එච්චර නෙමෙයි ස්පීකර් කනෙක්ටර් එක. මෙතන තමයි ලැප්ටොප් එකට අවශ්‍ය ශබ්දය ස්පීකර් වලින් පිට කරන ඒ කනෙක්ටර් එක මෙතනට කනෙක්ට් කරන්න අවශ්‍ය වෙනවා. එතකොට මේ VGA කනෙක්ටර් එක මෙතන තියෙනවා LCD LVDS කනෙක්ටර් එක. LCD මේකෙන් තමයි LCD කනෙක්ටර් එක කේබල් එක මේ හරහා තමයි LCD එකට යන්නේ. මෙතන එහා පැත්තේ තියෙන GPU එකේ තියෙන චිප් දෙකම තමයි. ඒතකොට චිප් 4ක් තියෙනවා. ඒතකොට සාමාන්‍යයෙන් චිප් 8ක් දාන්න පුළුවන් මේ බෝඩ් එකේ. මේ පැත්තේ තව දෙකක් මිස් වෙලා තියෙනවා. දැන් එතකොට ඇත්තටම මේ චිප් දෙක එක උඩ හයි කරලා තියෙනවා. මේ මෙතන එහා පැත්තයි එතනින් එහා පැත්තයි. ඒ කියන්නේ එතකොට මේ කනෙක්ෂන්ස් ගන්න ලේසි. ඒ නිසා තමයි ඒගොල්ලෝ ඩිසයින් කරලා තියෙන්නේ මේ විදිහට. දැන් මෙතන දෙකක් දාන්න මෙතන දෙකක් දැම්මට පස්සේ කනෙක්ෂන් දුර වැඩි. ඒ නිසා තමයි දැන් මේ දෙක එක ළඟම දාලා තියෙන්නේ. මේ USB port එක හෙඩ්ෆෝන් ජැක් එක මේක කාඩ් රීඩර් එක ICs ගැන මම දැනට කියන්න යන්නේ නැහැ. මේ පවර් බටන් එක තමයි මේ කේබල් එක තමයි අපිට මෙතනට කනෙක්ට් කරන්නේ. ටච් පෑඩ් කනෙක්ටර් එක ලියලා තියෙන නිසා ඇත්තටම කියන්න පුළුවන් නැත්තම් ඇත්තටම කියන්න බෑ. මෙතන ලියලා නැත්තම් එහෙම කියන්න බෑ. නමුත් මේ මදර් බෝඩ් එක ගැහුවට පස්සේ අපිට ඒ කේබල් පිහිටලා තියෙන විදිහෙන් කියන්න පුළුවන් මොකක්ද කියලා. දැන් මෙතන ලියලා තියෙන නිසා මට ඇත්තටම කියන්න පුළුවන් මේක ටච් පෑඩ් කනෙක්ටර් එකක් කියලා. මේක තමයි මේ ගැන තමයි අපි කතා කරන්න යන්නේ. මුලින්ම IO control එක මදර් බෝඩ් එකේ තියෙන ලොකුම IC එක සහ වැදගත්ම IC එකක් විදිහට තමයි IO control එක හැඳින්වෙන්නේ. එතකොට මේ IO control එකට එහා පැත්තෙන් තියෙන්නේ BIOS chip එක තමයි. ඒ වැඩ කරන ආකාරය මෙයා කොහොමද වැඩ කරන්නේ කියලා කියන්නේ මේකෙන් තමයි. එතකොට ඊට අමතරව තව වැඩ තියෙනවා. නමුත් ඒ දේත් මගෙන් සිද්ධ වෙනවා. මේ කීබෝඩ් කනෙක්ටර් එක මෙතනින් කේබල් එකක් යනවා බොහෝ වෙලාවට එක්කෝ මේක දැන් යනවා ඇත්තේ තවත් USB පෝට් එකකට වෙන්න ඕන. ඒක බෝඩ් එකකින් බෝඩ් එකට වෙනස් වෙනවා. ඒක එච්චරම වැදගත් වෙන්නේ නැහැ. හොඳයි. දැන් අපි තවත් මදර් බෝඩ් කිහිපයක IO control එක තියෙන විදිහ ගැන පොඩ්ඩක් බලමු. මේක Quanta R12 බෝඩ් එකක්. ඒකේ IO control එක තමයි මේ තියෙන්නේ. එතකොට මේක Dell මදර් බෝඩ් එකක් 5040. එතකොට මේ මදර් බෝඩ් එකේ IO control එක තමයි මෙතන පිහිටලා තියෙන්නේ. තාමත් ලේසි. අනිත් ICs වලට ප්‍රමාණයෙන් ලොකුයි. මෙතන තමයි මේ Quanta R13 කියන බෝඩ් එක. මේකේ IO control එක තමයි මේක. මේක CQ41 බෝඩ් එකක්. මේක HP මේකේ IO control එක තමයි මේ. එච්චරයි. බලන්න තියෙන මේක
Asus board එක. ඒ Asus board එකේ IO control එක තමයි මේ තියෙන්නේ. ඉතාලම පහසුයි අඳුර ගන්න පුළුවන් IO control එක. හොඳයි අපි ඊළඟට යමු. හොඳයි අපි දැන් IC එක ගැන විතරක් මේ අවස්ථාවේදී කතා කරමු. දැන් IO control එකත් හදන සමාගම් කිහිපයක්ම තියෙනවා. ඒගොල්ලෝ තමයි මේ ICs නිෂ්පාදනය කරන්නේ. ඉතින් ඒගොල්ලෝ එක එක සමාගම් වලින් නිෂ්පාදනය කරන ICs වල විවිධ විදිහේ වෙනස්කම් තියෙනවා. නමුත් එකම පදනමක් මත තමයි මේ IC එක ක්‍රියාත්මක වෙන්නේ. නමුත් ඒ ක්‍රියාත්මක වෙන විදිහ වෙනස්. ඉතින් ඒ නිසා මේ ICs වෙන වෙනම හඳුනා ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. මව්කුරු අලුත් වැඩියා කිරීමේදී. එතකොට අපි බලමු මූලික වශයෙන් මේ IC එක කොහොමද කියලා අපි අඳුනගන්නේ. මූලිකව අඳුනගන්න හැටි අපි බලමු. එතකොට මෙහෙම IC එක උඩ දැන් අපිට මෙහෙම ලියලා තියෙන්නේ මේ තමයි සමාගමේ නම. සමාගමේ නම ලියලා තියෙනවා. ඊට යටින් ලියලා තියෙනවා IC number එක. මේ IC number එක තමයි අපි මව්කුරුවකට අවශ්‍ය වෙන. ඒ කියන්නේ අපි කියමු මව්කුරුවකට යමක් සිද්ධ වෙලා ඒ ලැප්ටොප් බෝඩ් එකේ රීප්ලේස්මන්ට් එකක් අවශ්‍ය නම් මේ IC එකේ මෙන්න මේ IC number එකට තමයි අපි හැමතිස්සෙම ඕඩර් කරලා ලබා ගන්න ඕන. එතකොට මේ IC එකේ තියෙනවා මෙතන ඩොට් එකක් තියෙනවා. මෙතන ඩොට්. ඇත්තටම මෙන්න මේ පොඩි ඩොට් එක තමයි මේ IC එකේ විශේෂයෙන්ම මේ IC එකේ විතරයි තියෙන්නේ එහෙම ඩොට් දෙකක් බොහෝ වෙලාවට. මේ පොඩි ඩොට් එක තමයි බොහෝ වෙලාවට අපි ගන්නෙ pin number 1 කියලා. නමුත් මේකේ IC මාකින් එකක් තියෙනවා. බෝඩ් මාකින් එකකුත් තියෙනවා. බෝඩ් එකේ මෙතන පොඩි ඇරෝ එකක් තියෙනවා. එතනින් තමයි පටන් ගන්නෙ pin number 1. තියෙන්නේ pin number 1 2 3 4 5 ඒ විදිහට pin number 1 ඉඳලා මෙතන 33 වෙනකම් 32 වෙනකම් 32 එක පැත්තකට 32ක් තියෙනවා pin. ඊළඟ මේ පැත්තට 32යි මෙතන 64යි 64යි 96යි 97 ඉඳලා 128 වෙනකම් තියෙනවා. එතකොට මේ pin වල ක්‍රියාකාරීත්වය දැන් මේ එක එක පින් වලට Tamanටම අයිති වූ වෙනම ක්‍රියාකාරකම් තියෙනවා. ඉතින් මේවා වෙන වෙනම දැනගන්න ඕන. මේ පින් වල තියෙන වෝල්ටේජ් රිලීස් කරන සිග්නල් ඒ හැම එකක්ම දැනගන්න ඕන. මේක වැඩ කරනවද නැද්ද කියලා හරියට දැනගන්නකොට. ඉතින් අපි ඒ ගැන සාකච්ඡා කරමු. අපි තව ICs දෙක තුනක් බලලා ඉමු. මේකමත් ඒ සමාගමේම IC එකක්. නමුත් මේ IC එක ඔබට දකින්න හම්බ වෙන්නේ නැහැ ලැප්ටොප් මව්කුරු වල. මේක තියෙන්නේ ඩෙස්ක්ටොප් වල. ඒක නිසා නමුත් ඒ ක්‍රියාකාරීත්වයම තමයි හැඩයෙන් පමණක් වෙනස්. pin number 1 අපි බලමු මෙතන තියෙන පොඩි ඩොට් එක විතරයි. අරක නැහැ. pin number 1 38 64 102 and 128 ඒ විදිහට තමයි මේ IC එක පිටලා තියෙන. අරක සමචතුරස්‍රාකාරයි. මේක ත්‍රිකෝණාස්‍රාකාර විදිහට තමයි හදලා තියෙන්නේ ඩෙස්ක්ටොප් මදර්බෝඩ් වලට. මේකත් ලැප්ටොප් මදර්බෝඩ් එකක්. මේ ලැප්ටොප් මදර්බෝඩ් ITE කියන කම්පැනි එකෙන් තමයි මේක හදන්නේ. IC නම්බර් එක IT8892E. මේ නම්බර් එකට තමයි ඕඩර් කරන්න ඕන. මේ pin number 1 මෙතන තියෙන්නේ. මෙතනින් pin number 1 පටන් ගන්නවා 32 33 64 65 96 97 120 ඒ විදිහට තමයි මේ pin ගණන් කරන්න අවශ්‍ය වෙන්නේ. බලමු ඊළඟ කොහොමද කියලා. මේක SMSC
මේ IC number එක MEC5025-NU මේ number එකට තමයි IC එක order කරන්න ඕන. pin number 1 මෙතනින් පටන් ගන්න. මේ ආකාරයට තමයි IC එකේ pin ගණන් කරන්න අවශ්‍ය වෙන්නේ. මේක වින්බොන් මේක ඉතාමත් ප්‍රසිද්ධ සමාගමක්. මේක මගින් ගොඩක් වෙලාවට IO controllers වගේම BIOS ICs වලට මේගොල්ලෝ ගොඩක් ප්‍රසිද්ධයි. WPC8769LDG මේ නම්බර් එක තමයි අපි IC එක ඕඩර් කරන්න ඕන. pin number 1 එක මෙතන. මේක නෙමෙයි. ENE දැනට තියෙන අලුත්ම motherboards වල එන්නේ මේක තමයි. මේ නම්බර් මේ කම්පැනි එකෙන් තමයි එන්නේ. ඒ නිසා මේක ගැන ENE ගැන ගොඩක් දැනගෙන ඉන්න ඕන. මේ සමාගමේ සිදු කරන වෙනස්කම් ICs වලට අලුත් දේවල් එකතු කරනවා. ඒ එකතු කරන දේවල් දැනගෙන ඉන්න ඕන ක්‍රියාකාරීත්වය හරියට අඳුර ගන්න නම්. එතකොට pin number 1 මෙතන IC number එක KB926QF-A1. එතකොට දැන් මේකේ KB926QF කියලා තිබිලා A2 කියලා තිබුණොත් ඒක මේකට සමාන වෙන්නේ නැහැ. සමාන වෙන්න පුළුවන්. ඒ compatible ICs වෙනස්. ඒක පළපුරුද්දෙන්ම තමන් අඳුන ගන්න ඕන. නමුත් A1 වලට A2 සමානයි කියලා කියන්න බෑ. A2 වලට A3 සමානයි කියලා කියන්න බෑ. ඒ නිසා මේ නම්බර් එකම අවශ්‍ය වෙනවා. මේ නම්බර් ENE සමාගමේ තමයි. එතකොට මේ සමාගමේ මේ IC KB9012QF-A3 මේක ගොඩක් ප්‍රසිද්ධ IC එකක්. මේ IC එක තියෙන්නේ ගොඩක් වෙලාවට අලුත්ම i3 boards වල තියෙනවා. Dell 3521 වල තියෙන්නේ මේ IC එක තමයි. මේක inbuilt කරලා තියෙන්නේ SPA ROM එක. ඒක inbuilt reprogram කරන්න පුළුවන් IC එකක්. එච්චරයි. අපි මේකේ ඊළඟට බලමු මේ pin වලින් මොකද්ද වෙන්නේ කියලා. ඒ කියන්නේ මේ සෑම pin එකකින්ම යම්කිසි කාර්යයක් සිද්ධ වෙනවා. එතකොට අපි මේ එක IC එකක් අරගෙන ඒ IC එකේ pin වලින් වෙන කාර්යයන් ගැන විස්තරාත්මකව කරමු. හොඳයි.